ඇයි මං අන්තිමට ඒ ලියුමට උත්තරයක් කිව්වේ නැත්තේ? ඔයාලට ගෙදර එන්න කිව්වෙන්න මට ලියුම් ලිව්වේ නෑ. ඔයාලට මතකයි නේ වෙච්ච දේ. දැන් මාව අයිති ඔයාලට විතරයි සුනන්ද. මොනවද ළමයා මේ කරගන්න හදන්නේ? අනේ මාමත් අරිලා. මම ජීවත් වෙන මරණය නොව දේව වචනයෙන් දෙවිය සරු කර කඳුළු අතරින් සිනාසෙන මවක් වී ඇය අහිමි සෙනෙහස සපුරාලන්නට. අද වගේ දවසක තමයි දෙවියන් වහන්සේ මට මගේ ජීවිතය දුන්නේ. මගේ හිත නිතරම මට වද දුන්නා. ඔයාගේ මරණයට වගේ කියන්න ඕන මමයි කියලා. දැන් ඔබත් ඔබටම සමාවදී අන් අයට සේවය කරන්නට අධිෂ්ඨාන කරගන්න. සොයා යන ප්‍රේමයේ සුන්දර හමුවීම ස්වර්ග TV අපෙන් ඔබට නත්තල් තෑ.